Good morning, student. Today is the day 26 of English is Easy program. ඉතින් ආදරණීය දුවේ පුතේ English is Easy program එක යටතේ අපි සිදු කරන්නේ උදේ පාන්දර 4:30 5:30 අතර නැගිටලායි දවසට ඉංග්‍රීසි වාක්‍ය 5ක් කතා කරන එක. ඉතින් අද 26 වෙනි දවස. අපි ඒ කියන්නේ දවසට ඉංග්‍රීසි වාක්‍ය 5ක් නැත්නම් ඉන්විටේෂන් එකක්, ලෙටර් එකක්, පැරග්‍රාෆ් එකක් වගේ වාක්‍ය 5 වෙනුවට එහෙම දෙයක් කතා කරනවා. ඉතින් ඔයාලා දන්නවා දුවේ පුතේ පුංචි කූඹි පොඩි කෑම ගෙනිහින් තමයි වැසි කාලයට පාවිච්චි කරන්නේ එයාලා ගොඩක් ආහාර රැස් කරන්න. ඉතින් අපිත් පුංචි වාක්‍ය ඉන්විටේෂන් වගේ පොඩි දේවල් එකතු කරලා ලොකු ඉංග්‍රීසි දැනුමක් ලබාගෙන අපි හොඳින් විභාගයට මුහුණ දෙමු. ඉතින් අදත් යමු අපි වීඩියෝ එකට. Fill in the blanks of the invitation by using the following words. අපිට මේ දීලා තියෙන ඉන්විටේෂන් කියන්නේ ආරාධනා පත්‍රයේ දීලා තියෙන හිස්තැන් පුරවන්න තමයි අද තියෙන්නේ. එතකොට අපිට දීලා තියෙන වචන ටික student inviting school onwards takes organized. Invitation ආරාධනා පත්‍රයයි. The Arts and Craft Club of රන්පොකුණ මහාවිද්‍යාලය blank immense pleasure in blank all the blank to the art exhibition blank by the club. It will be held on the 25th November 2025 from 10:30 a.m. blank in the blank main hall. මේකෙදි කියන්නේ The Art and Craft Club කියන්නේ චිත්‍ර සහ අත්කම් සංගමය රන්පොකුණ මහාවිද්‍යාලයේ සංවිධානය කරලා තියෙනවලු ආර්ට් එක්සිබිෂන් එකක්. ඒකට ඔක්කොම ශිෂ්‍යයන්ට ආරාධනා කරනවලු. ඒක තියෙන්නේ නොවැම්බර් 25 උදේ 10:30 සිට ඉස්කෝලේ මේන් හෝල් එකේ කියලා තමයි මේකේ අදහස් කරලා තියෙන්නේ. එතකොට අන්තිමට දාලා තියෙනවා ඕගනයිසින් කමිටි. මේක ලියන්නේ ඕගනයිසින් කමිටි එක විසින්. අපිට මේකේ හිස්තැන් දීලා තියෙන්නේ The Arts and Craft Club of රන්පොකුණ මහාවිද්‍යාලය. එතකොට එතෙන්ට දාන්න ඕනි ඉමෙන්ස් කියන්නේ නිකන් අර සතුටින් දන්නනවා ඉමෙන්ස් ප්ලෙෂර් කියන්නේ අපි සතුටින් ආරාධනා කරනවා කියලා. එතකොට මෙතෙන්ට දාන්න ඕනි takes immense pleasure in. එතකොට අපිට මේක ආරාධනානි කරන්න ඕනි pleasure in කියන තැන එතන හිස්තැනට දාන්න ඕනි ආරාධනා කරන හින්දා inviting කියලා. Inviting all the කාටද ආරාධනා කරන්නේ student ඔක්කොම ශිෂ්‍යයින්ට students to the art exhibition. කවුද මේක සංවිධානය කරන්නේ? ක්ලබ් එක සංගමය විසින් තමයි සංවිධානය. එතකොට මෙතෙන්ට දාන්න ඕනි organized by the club. ඊට පස්සේ it will be held on the 25th November 2025 from 10:30 a.m. 10:30 සිට පැවැත්වෙනවා කියලා තමයි කියන්න ඕනේ. එතකොට onwards in the කොහෙද තියෙන්නේ? school main hall. ඉස්කෝලේ ප්‍රධාන ශාලාවේ තමයි තියෙන්නේ. මීට organizing committee කියලා තමයි මෙතන දාලා තියෙන්නේ. එතකොට අපිට මේකේ අවසාන වශයෙන් invitation එක මේ විදිහට කියන්න පුළුවන්. Invitation The Art and Craft Club of රන්පොකුණ මහාවිද්‍යාලය takes immense pleasure in inviting all the students to the art exhibition organized by the club. It will be held on the 25th November 2025 from 10:30 a.m. onwards in the school main hall. Organizing committee.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට ඉන්විටේෂන් එකක් හරි මොකක් හරි ලෙටර් එකක් හරි පික්චර් එකක් හරි වෙන්න පුළුවන් ඕනම දෙයකට ස්ටැම්ප් පුරවන්න තියෙනවා නම් ඒකෙන් එයාලා අදහස් කරන දේ ඔලුවට දාගෙන සිංහලෙන් ඔලුවට දාගෙන ඊට පස්සේ අපි ඒවෙයි ස්ටැම්ප් පුරවන්න ඕනේ. ඉතින් ආදරණීය දුවේ පුතේ ඔයාලට මෙහෙම ස්ටැම්ප් පුරවන්න නොදී ඔයාලට ඉන්විටේෂන් එකක් ඒ කියන්නේ ආරාධනාවක් කරලා ඉන්විටේෂන් එකක් ලියන්න කිව්වොත් ඔය වගේ තියෙන ස්ථානය කවුද සන්නිධානය කරන්නේ කවද්ද තියෙන්නේ කීයේ ඉඳන්ද තියෙන්නේ කොහෙද තියෙන්නේ කවුද සන්නිධානය කරන්නේ ඔන්න ඔය ටික ඇතුළත් කරලා ඔය විදිහට ඉන්විටේෂන් එකක් හදන්න ඕන. එතකොට අපි හැමෝටම කාටද ආරාධනා කරන්නේ මීට අමතරව ඔයාලට දෙනවා සමහර ඒවෙයි දැන් ඉන්විටේෂන් එකක්නේ ඉන්විටේෂන් එකක් නම් ඔය ටික තමයි ආරාධනා කරන්න තියෙන්නේ. ඒ වුණාට අපිට නෝටිස් එකක් ලියන්න තියුණොත් අපිට කියනවා මෙන්න මෙයා තමයි ප්‍රධාන අමුත්තා චීෆ් ගෙස්ට් කියන්නේ. එයා තමයි ප්‍රධාන අමුත්තා කියලා සඳහන් කරන්නත් තියෙනවා. ඒ වගේම එදාට තියෙන ඉවෙන්ට් ටිකත් සඳහන් කරන්න. ඉතින් ආදරණීය දුවේ පුතේ අද දවසට අදාළ ඉංග්‍රීසි වාක්‍ය 5 කතා කරලා අවසానයි. ඉතින් ආයෙත් දවසක හමු වෙමු. Thank you.